හරි අද 2026 6 වෙනි මාසේ 4 වෙනිදා. ඉතින් අද ඩේලි ජොබ් සයිට් එකට ඇවිල්ලා තියෙන අලුත් ජොබ් වේකන්සිස් මොනවද කියලා අපි බලමු. ඉතින් මේ සයිට් එකට ඔයගොල්ලන්ට එන්න පුළුවන්. ඔයගොල්ලෝ Google එකේ සර්ච් කරන්න මේ විදිහට ඩේලි ජොබ්ස් කියලා. සර්ච් කරාට පස්සේ ඔයාලට උඩින්ම මගේ සයිට් එක බලා ගන්න පුළුවන්. මෙන්න මේ ලෝගෝ එක තියෙන සයිට් එක තමයි ඔයගොල්ලෝ එන්න ඕනේ. ඉතින් මේ සයිට් එක මේ විදිහට ක්ලික් කරන්න. එහෙම නැත්නම් ඔයා මේ වීඩියෝ එක Facebook එකේ බලනවා නම් මම Facebook page එකේ මේ සයිට් එකේ link එක දාලා තියෙනවා. ඉතින් ඒක අරහා ඔයගොල්ලන්ට එන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ වීඩියෝ එකේ description එකේ යට බලන්න මම මේ සයිට් එකේ link එක දාලා තියෙනවා. ඉතින් ඒ අරහා ඔයගොල්ලන්ට මේ සයිට් එකට එන්න පුළුවන්. ඉතින් කොහොම හරි මේ සයිට් එකට ආවට පස්සේ ඔයාලට මේ විදිහට තමයි සයිට් එක බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් අද අපි බලමු ඩේලි ජොබ් සයිට් එකට ඇවිල්ලා තියෙන අලුත් ජොබ් වේකන්සිස් මොනවද කියලා. ඉතින් ඔයා මේ විදිහට සයිට් එකේ පහළ යද්දී ඔයාලට බලා ගන්න පුළුවන් අලුතෙන්ම ආපු ජොබ් වේකන්සිස් මෙන්න මේ විදිහට. ඉතින් ඔයාලට ජොබ් එක පෝස්ට් කරපු වෙලාවත් ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට මේ විදිහට යටට යද්දී අලුත් ජොබ් වේකන්සිස් මොනවද කියලා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් ඉස්සෙල්ලාම තියෙනවා මාකටිං කන්ටෙන්ට් රයිටිං කියලා ජොබ් වේකන්සියක්. ඉතින් අපි බලමු මේ ජොබ් වේකන්සිය මොනවද විස්තර තියෙන්නේ කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ ජොබ් වේකන්සිය මෙහා පැත්තේ තියෙනවා apply now කියලා බටන් එක. මෙන්න මේක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ මේ ජොබ් වේකන්සිය ගැන විස්තර ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට මේ ජොබ් වේකන්සිය දාපු කම්පැනි මේ විදිහට පෝස්ට් එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ පෝස්ට් එකේ මේ ජොබ් වේකන්සිය ගැන සියලුම විස්තර ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මේකට අවශ්‍ය වෙන රික්වයර්මන්ට්ස් මොනවද මේ ජොබ් එක කරන්න, ඒ වගේම ඔයාලට තියෙන ඕන ක්වොලිෆිකේෂන්ස් මොනවද කියලා මේ ජොබ් පෝස්ට් එකේ ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේකට ඇප්ලයි කරන්න තියෙන්නේ ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ පහළ තියෙන ඇප්ලයි now කියලා බටන් එකක්. මේක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ මේ විදිහට ඔයාගේ ඉන්ෆර්මේෂන් ෆිල් කරන්න තැනක් එනවා. ඉතින් මේක මෙතනදී ඔයා හරියට ඉන්ෆර්මේෂන් ටික ෆිල් කරලා ඔයාලට තියෙන්නේ submit application කියන බටන් එක ක්ලික් කරන්න. එතකොට ඔයාලට මේ වේකන්සියට ඇප්ලයි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට බලා ගන්න පුළුවන් මේ ජොබ් පෝස්ට් එකේ මේ කම්පැනි මේල් එකක් තියෙනවා. ඉතින් මේ මේල් එකට ඔයාගේ පර්සනල් මේල් එක පාවිච්චි කරලා ඔයාගේ තොරතුරු දාලා CVs දාලා ඔයාලට මේල් එකක් දාන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයාලට මේ ජොබ් වේකන්සියට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ඔයා මාකටිං පැත්තේ ජොබ් වේකන්සියක් හොයනවා නම් ඔයාට මේ ජොබ් එක ඔයාට ඇප්ලයි කරන්න පුළුවන්. ඒ වගේම කමර්ෂියල් බැංකුවේ අලුත් ජොබ් වේකන්සිස් වගේක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයා සයිට් එකට ඇවිල්ලා මෙන්න මේ විදිහට ප්‍රොවින්ස් ඇසෝසියේට් කියලා සර්ච් කරන්න. එතකොට මේ ජොබ් වේකන්සි වලට බලා ගන්න පුළුවන්. ඉතින් සර්ච් කරාට පස්සේ ඔයාට මේ විදිහට මේ ජොබ් වේකන්සියට අදාළ පෝස්ට් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේකට ඔයාලා ඇප්ලයි කරන්න තියෙන්නේ මේගොල්ලෝගේ කමර්ෂියල් බැංකුවේ වෙබ්සයිට් එක කරා. ඉතින් ඔයගොල්ලන්ට වෙබ්සයිට් එකට යන්න පුළුවන්. මෙන්න මේ මම ලින්ක් එක දාලා තියෙනවා වෙබ්සයිට් එකේ කමර්ෂියල් බැංකුවේ වෙබ්සයිට් එකේ ලින්ක් එක. මේක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයාව පේජ් එකට ගෙනියනවා. ඉතින් මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් කමර්ෂියල් බැංකුවේ දැන් තියෙන ජොබ් වේකන්සිස් මෙන්න මේ විදිහට. ඉතින් ඔයා කමර්ෂියල් බැංකුවේ ජොබ් එකක් හොයනවා නම් ඔයාට මෙතනදී ඇවිල්ලා මේවට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් කමර්ෂියල් බැංකුවේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ජොබ් වේකන්සිස් කීපයක්ම මේ විදිහට ඇවිල්ලා තියෙනවා. ඉතින් පළවෙනියට තියෙනවා පෝවින් ඇසෝසියේට්. ඉතින් ඔයා උකස් පැත්තේ ජොබ් එකක් හොයනවා නම් ඉතින් ඔයාට මේකට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් ඔයාට කරන්න තියෙන්නේ මේක ක්ලික් කරලා මේ පහළ තියෙනවා ඇප්ලයි now කියලා බටන් එකක්. ඉතින් මේක ක්ලික් කරලා ඔයාගේ ඩීටේල්ස් දාලා ඔයාට මේකට ඇප්ලයි කරන්න පුළුවන්. ඒ වගේම තවත් ජොබ් එකක් තියෙනවා කොන්ට්‍රැක්ට් සෙන්ටර් ඇසෝසියේට් කියලා. ඉතින් මේකටත් ඔයගොල්ලන්ට ඇප්ලයි කරන්න පුළුවන්. ඒ වගේම පෝවින් සුපර්වයිසර් ජොබ් එකක් තියෙනවා. ඉතින් මේකටත් ඔයගොල්ලන්ට ඇප්ලයි කරන්න පුළුවන්. ඒ වගේම මාකටිං ඇසෝසියේට් ජොබ් එකක් තියෙනවා කමර්ෂියල් බැංකුවේ. ඉතින් මේකටත් ඔයගොල්ලන්ට ඇප්ලයි කරන්න පුළුවන්. ඔයා මාකටිං පැත්තේ ජොබ් එකක් හොයනවා නම් ඔයාට මේකට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් ඉන්ටර්න්ෂිප් එකක් තියෙනවා. ඉතින් මේකටත් ඔයගොල්ලන්ට ඇප්ලයි කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඔයාට ඩීටේල්ස් බලා ගන්න පුළුවන් ඉන්ටර්න්ෂිප් එක කරන්න ඔයාට මොනවද තියෙන්න ඕනේ ක්වොලිෆිකේෂන්ස් කියලා මේ විදිහට පෝස්ට් එකේ බලා ගන්න පුළුවන්. ඉතින් මේ ක්වොලිෆිකේෂන්ස් තියෙනවා නම් ඔයාට පුළුවන් මේ විදිහට ඇප්ලයි now කියන බටන් එක ක්ලික් කරලා මේ ඉන්ටර්න්ෂිප් එකට ඇප්ලයි කරන්න. ඒ වගේම කමර්ෂියල් බැංකුවේ රීටේලර් සේල් ඇසෝසියේට් ජොබ් පොසිෂන් එකක් තියෙනවා. ඉතින් මේකටත් ඔයගොල්ලන්ට ඇප්ලයි කරන්න පුළුවන්. ඒ වගේම අන්තිම ජොබ් පොසිෂන් එක තමයි ඇග්‍රිකල්චර් ඇන්ඩ් මයික්‍රෝ ෆයිනෑන්ස් බිස්නස් ඩෙවලොප්මන්ට් කියලා ජොබ් වේකන්සියක් තියෙනවා. ඉතින් මේකටත් ඔයගොල්ලන්ට ඔයගොල්ලෝගේ ක්වොලිෆිකේෂන්ස් තියෙනවා නම් ඇප්ලයි කරන්න පුළුවන්. ඒ වගේම තවත් ජොබ් වේකන්සිස් කීපයක්ම ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් හොටෙල් වේකන්සියක් මේ විදිහට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ ජොබ් වේකන්සියට ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන්. මෙන්න මේක බටන් එක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට මේකේ විස්තර බලා ගන්න පුළුවන්. ඉතින් මේක ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන් මේ විදිහට මෙතන apply now බටන් එක ක්ලික් කරලා හරි එහෙම නැත්නම් ඔයාලට මේ මේල් එකට වගේ personal mail එකෙන් මේ ඉල්ලලා තියෙන ඔයාගේ information ටික යවන්න තියෙන්නේ. ඒ විදිහට ඔයාලට apply කරන්නත් පුළුවන්. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් ඔයා software engineer පැත්තේ job එකක් වෙනවා නම් ඔයාලට බලා ගන්න පුළුවන් full stack development කියලා job vacancy එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේකටත් ඔයගොල්ලන්ට apply කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට. ඉතින් මේකේ විස්තර ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේකටත් ඔයගොල්ලන්ට apply කරන්න පුළුවන්. ඒ වගේම UI UX engineer job vacancy එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේකටත් ඔයගොල්ලන්ට apply කරන්න පුළුවන්. ඒ වගේම internship එකක් තියෙනවා human resources. ඉතින් මේකටත් ඔයගොල්ලන්ට apply කරන්න පුළුවන්. ඉතින් මේක සියපත් finance PLC company එකේ. ඉතින් මේකටත් ඔයගොල්ලන්ට apply කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් executive finance කියලා job vacancy එකක් ඇවිල්ලා තියෙනවා. Cargills bank එකේ. ඉතින් මේකටත් ඔයගොල්ලන්ට apply කරන්න පුළුවන්.
පුළුවන්. ඉතින් මේ විදිහට ජොබ් වේකන්සිස් කීපයක්ම ඇවිල්ලා තියෙනවා. daily jobs කියන site එකට ඇවිල්ලා මේ ජොබ් වේකන්සිස් වලට apply කරන්න ලේසියෙන්ම. ඉතින් ඔයාලට login වෙන්න account හදන්න කිසිම දෙයක් නැහැ. ඔයාලට කෙලින්ම site එකට ඇවිල්ලා ඔයාලට මේකේ තියෙන job vacancies වලට apply කරන්න පුළුවන්. ඒ වගේම අලුත් job vacancies ගැන දැනගන්න ඕනේ නම් ඔයාලට පුළුවන් මගේ social media follow කරන්න. ඉතින් මේ විදිහට page එකේ පාඩේදී ඔයාලට බලා ගන්න පුළුවන් social media links මම මේ විදිහට දාලා තියෙනවා. ඔයා Facebook ඉන්නවනම් Facebook page එකක් තියෙනවා මගේ ඒක follow කරන්න පුළුවන්. TikTok ඉන්නවනම් TikTok follow කරන්න පුළුවන්. WhatsApp channel එකක් තියෙනවා ඒකත් follow කරලා තියාගන්න. ඒ වගේම YouTube channel එකක් තියෙනවා ඒකත් subscribe කරලා තියාගන්න. ඔයාලට මේ වගේ daily job vacancies ඔයාලට දැනගන්න පුළුවන් update දැනගන්න පුළුවන්. ඉතින් ඒවා follow කරලා තියාගන්න.